කොහොමද ඔයාලට? ඉතින් අද අපි ආව ලස්සන විලක් ළඟට. ඉතින් මේ සීත ඍතුව නිමා වෙන ගමන් තියෙන්නේ ලස්සන වසන්ත කාලයේ චෙරි ගස්වල අනිත් මල් ගස්වල පාට මල් අරගෙන එනකම් අපි ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් ඒ අතරතුර කාලයේ ලස්සන දවසක සීතල හොළඟත් එක්ක ලස්සන හවසක අපි ආව මේ විල්තර ළඟට. අපි ආවේ පොඩි පික්නික් එකයි. මාමයි මගේ යාළුවයි තමයි ආවේ. ඉතින් එන්නකෝ ඒ ලස්සන බලන්න හරිම ආස හිතෙන තැනක්. බලන්නකෝ මේ පරිසරයේ තියෙන නියුණු බව. හිතට හරිම සහනයක් තමයි දැනෙන්නේ. ගොඩක් කට්ටියලි අඩුයි. තාම ඉතින් වින්ටර් එක ඉවර වුණාට සීතල හොළඟ නම් තියෙනවා. ඒ වුණාට මට නම් ඒ සීතල හොළඟ හරිම සනීපයක්. ඉතින් අපි අද හදන්නේ පොඩි බාබකියු පාටියක් එක්ක සංගුප්සල් කන්න තමයි. එන්නකෝ ඉතින් ආලත් අපි බලමුකෝ මොකද කරන්නේ කියලා. මේ තියෙන අපි ආපු තැන ඒරියා එක එන්නේ මාත් එක්ක. අපි බලමු මොකද කරන්නේ කියලා. ඔන්න ඉතින් අපි අපේ පුංචි පාටියක පටන් ගත්තා. ඉතින් මේ ඉන්නේ මගේ යුනිවර්සිටි එකේ යාළුවෝ. අපේ පුංචි හීනයක් තිබුණා. මෙහෙම ලස්සන විල්තරක් ළඟ පුංචි පික්නික් එකක් එන්න. ඉතින් ඔන්න අද ඒ හීනේ හැබැයි වුණා. ලස්සන දවසක ලස්සන හවසක අපිට අවස්ථාව හම්බ වුණා. ඉතින් අපි හිතාගෙන ඉන්නේ පොඩ්ඩක් මේ විල ළඟ ඇවිදලා සිද්දු කියලා මේ රසවත් කෑම කාලා ලස්සන මතකයක් ජීවිතේට එකතු කරගන්න. ඒ අතරේ මට හිතුණා මාෂ්මෙලෝ බර්න් කරලා try කරන්න ඕනි කියලා. මේ මගේ first time මම එහෙම try කරන්න. හැබැයි ඇත්තට ඒක හරිම රසයි. මම ඉතින් එහෙම දෙක තුනක්ම බර්න් කරගෙන කෑවා. ඉතින් මේ විල ළඟට වෙලා ඉන්නකොට මට හිතුණා අනේ මට අමතක වුණානේ පොතක් අරගෙන එන්න කියලා. ඇත්තටම අඩුවකට කියලා තිබුණේ ඒක විතරයි. පොතකුත් තිබුණා නම් ඒකත් කියව මේ සීතල හොළඟ වදිනකම මට මේ විල ළඟට වෙලා වාඩි වෙලා ඉන්න තිබ්බා. එහෙනම් වෙලාව යනවා දැනෙන එකක් නැහැ. හරිම ලස්සන දවසක්. කාලෙගුණෙත් හරිම හොඳයි. ඉතින් මගේ යාළුවොත් ඉන්නවනේ. එන්නකෝ ඉතින් මගේ එක යාළුවෙක් පෙන්නන්න. මේ ඉන්නේ එයා. ඉතින් එයාට මම කතා කරා එන්න කියලා. අනේ හායි කිව්වා ඔයාලට. හරිම ලස්සන දවසක්. කොරියාවේ සන්සෙට් එක සන්රයිස් එක හරිම ලස්සනයි. ඒක මං ආපු දවසේ ඉඳන් දැකපු දෙයක්. ඉතින් දැන් හෙමින් කල්වර වෙන්න තමයි හදන්නේ. ඈතින් ලස්සනට ඉර පේනවා. ඉතින් අපි මේ ලස්සන තැනට සමුදීලා යන්න තමයි ලෑස්ති වෙන්නේ. ගොඩක් ලස්සන මතක කොරියාවේ මාත් එක්ක තියෙනවා. ඒ අතරට මේ දවසත් උඩින්ම තියේවි. හරිම ලස්සන මතකයක්. ඒ වගේම හරිම හොඳ කාලගුණයක් තමයි තිබුණේ. ඉතින් එහෙනම් අපි ආයේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම ගිහින් එන්නම්. goodbye. මතක ඇතුව මගේ channel එක subscribe කරන්න.